بسم الله الرحمن الرحيم. السلام عليكم ورحمة الله وبركاته. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلله فلا هادي له. وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد فأعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. සියලු පැසසුම් හා ප්‍රශංසාවන් හිමිවන්නේ ලෝකයමවා එහි සියල්ල පාලනය කරමින් සිටින සර්ව බලධාරී අල්ලාහ්ටමය. මා ප්‍රිය සහෝදර සහෝදරියනි, අද අපි ඔබ සැමට ඉදිරිපත් කිරීමට තෝරාගත් මාතෘකාව නම් ඉස්ලාම් පවසන තෞහීද් හෙවත් දේව විශ්වාසයයි. අද මිනිසාගේ බුද්ධිය දිනෙන් දින වඩාත් මතභේදයන්ට හා අභියෝගයන්ට තුඩු දෙන කාරණයක් බවට දේවවාදය එනම් ඒක දේවවාදය පත්වෙමින් පවතී. එක් පසකින් ඒක දේවවාදයට පාක්ෂිකව පිරිසක් කරුණු ඉදිරිපත් කරද්දී, තවත් පසකින් එයට විවේචනයන් හා අභියෝගයන් ඉදිරිපත් වෙමින් පවතී. මිනිසා බුද්ධියේ වර්ධනය සමග දේව විශ්වාසය හා බැඳුණු මනක්කල්පිතයන් හා පුරාවෘත්තයන් පිළිබඳව මිනිසා වඩාත් බුද්ධිමත්ව සිතන්නට විය. එසේ සිතීමේ ප්‍රතිඵලයක් ලෙස එක් පසකින් එම විශ්වාසයන් ප්‍රශ්නාර්ථයක් වන ගමන් එම ආගම්ද ප්‍රශ්නාර්ථයක් බවට පත්විය. මෙහි අනිසි ප්‍රතිඵලයක් ලෙස මිනිසා අදේවවාදයට තල්ලු විය. මෙවැනි තත්වයකට මිනිසා පත්වීමට අතීතයේ පැවති විශ්වාසයන් වන හිරුසඳු, ගස්කල්, ගින්දර ආදී දේ දේවත්වයෙන් සලකා වන්දනාමාන කිරීම මෙන්ම අද පවතින දේවවාදයන්ද බොහෝසේ පිටිවහලක් විය. උදාහරණයක් ලෙස එදා බ්‍රාහ්මය සමාජයේ පැවති විශ්වාසය වන බ්‍රාහ්මයාගේ කටින් මැවූ පිරිස, බ්‍රාහ්මයෝ අද්දකින් මැවූ පිරිස, ශ්‍රුතියෝ කලවාවලින් මැවූ පිරිස, වෛශ්‍රයෝ හා යටිපතුලින් මැවූ පිරිස, ශුද්‍රයෝ යන විශ්වාසය ගෙනහැර දැක්විය හැක. මෙවැනි විවිධ ආකාරයේ දේව සංකල්පයන් හමුවේ වල්මත් වී ගිය සමාජය ඉස්ලාම් දහම පවසන දේව විශ්වාසයත් එවැනිම දේව සංකල්පයක් යයි උපකල්පනයේ හිඳ ඉස්ලාම්හි දේව විශ්වාසයද විවේචනය කිරීමට අද සමාජයේ පෙළඹී සිටී. එම නිසා මෙවැනි පදනම් විරහිත විවේචකයන් හට ඉස්ලාම් පවසන දේව විශ්වාසය කුමක්ද, එය අවබෝධ කරගත යුත්තේ කෙසේද වැනි කරුණු පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා දීමටත් සමාජයට මේ පිළිබඳව දැනුවත් කිරීමත් මුස්ලිම්වරුන්ට පැවරෙන අනිවාර්ය වූ වගකීමකි. එසේම දේව විශ්වාසය පිළිගන්නා සමාජයේ සිටින බහුතරයක් තම දහම කෙරෙහි තිබෙන අනවබෝධය නිසාත් දේව විශ්වාසය කෙසේ වෙතත් අන්‍ය ආගමකයින් සමග තමාගේ ඇති සාමූහිකත්වය පෙන්වීම සඳහාත් ජනප්‍රිය මතයක් ඉදිරිපත් කරයි. එනම් සියලු ආගම් එකයි, හැම ආගමේම කියන්නේ එකම දේ තමයි යනුවෙන් පවසයි. මෙය බැලූ බැල්මට සත්‍යයක්සේ පෙනුනත් අද ලොව පවතින ආගම්වල විශ්වාසයන් පිළිබඳව මධ්‍යස්තව හිඳ අවධානයක් යොමු කළේ නම් ඉහත වාදය කිසිසේත් ප්‍රායෝගික විය නොහැකි හිස් වචනයක් පමණක්ම බව හොඳින් පැහැදිලි වේ. මන්ද එක් ආගමක් බහුදේවවාදය පවසද්දී තවත් ආගමක් ඒකදේවවාදය ඉදිරිපත් කරයි. එසේම තවත් දහමක්
දෙවියන් යනු බලයක් නොමැති දුර්වල වූ මැවීමක්. ඒ දෙවියන්ට ප්‍රබල වූ ශක්තියින් නැත. විටෙක ඔවුන් මිනිසුන්ට වඩා දුර්වලයි. කොතරම් දුර්වලදයයි පවසනවා නම් මිනිසුන්ගෙන් ලැබෙන පින් අනුවයි ඔවුන් ජීවත් වෙන්නේ යනුවෙන් පවසයි. සියල්ලහිම බලධාරියා ඔහුයි. ඔහු සුපිරි බලයක් සර්වඥානියෙක්යයි තවත් දහමක් පවසයි. ඉහත මතයන් සියල්ල වර්තමාන ලාංකීය සමාජයේම දක්නට ඇත. මෙම මතයන් සියල්ල එකින් එකට පරස්පරය. එසේම ඉහත මතයන් දරන කිසිදු දහමක් තවත් දහමක ප්‍රතිපත්තීන් නිවැරදියයිද නොපවසති. එනම් සෑම ආගමක්ම තමන්ගේ මාර්ගය හරියයි පවසනවා මිස සියලු මාර්ගයන් නිවැරදියයි කිසිසේත් නොපවසයි. එවන් තත්වයක අප ඉදිරියේ බැරෑරුම් ප්‍රශ්නයක් ඇත. එනම් මේවා අතුරින් නිවැරදි මාර්ගය කුමක්ද? එය දෙමාපියන්ගෙන් උරුම වූ මාර්ගයද යන බැරෑරුම් ප්‍රශ්නය වේ. අද අප බොහෝ විට පිළිපදින්නේ මාපියන්ගෙන් උරුම වූ මාර්ගයයි. මෙය අන්ධ වූ භක්තියකි. තවදුරටත් එලෙසම ජීවත් වී මිය යනවාද? එසේත් නැත්නම් නිවැරදි මාර්ගය අවබෝධ කරගන්න උත්සාහ කරනවාද? මෙම ගැටලුව විසඳා නොගන්නේ නම් අප කුමන දහම අනුගමනය කළත් මරණින් මතු ජීවිතය ප්‍රශ්නාර්ථයක් වනවා නියතය. මේ හේතුව නිසා දේව විශ්වාසය කෙරෙහි බුද්ධිමත් අවධානය යොමු කිරීම මිනිසාගේ මූලිකම අවශ්‍යතාවයක් වී ඇත. එනම් පළමුව අපි ඉස්ලාම් පවසන ඒකදේවවාදය පිළිබඳව කෙටියෙන් විමසා බලමු. ඉස්ලාම් දහමේ විශ්වාසය අනුව දෙවියන් අල්ලාහ් යනුවෙන් හඳුන්වයි. අද අප සමාජය විශ්වාස කරන විවිධ දෙවිවරුන් විවිධ භාෂාවලින් විවිධ ආකාරයට හඳුන්වනු ලබයි. නමුත් ඉස්ලාම් දහම පවසන දෙවියා ඕනෑම භාෂාවකින් හඳුන්වනු ලබන්නේ අල්ලාහ් යනුවෙන් පමණි. මෙම අල්ලාහ් යන පදය වෙන කිසිවක් සඳහා නොයෙදින එසේම යෙදිය නොහැකි වචනයකි. මන්ද දෙවියන් ගෝඩ් යන පදය සැලකූ විට දෙවිවරුන් ගෝඩ්ස් යන බහුවචනයක්ද දේවතාවිය ගෝඩ්ස් යන ස්ත්‍රීලිංග භේදයක්ද ඇත. නමුත් අල්ලාහ් යන පදයට බහුවාචික පදයක් හෝ ලිංග භේදයක් හෝ නැත. මෙය දෙවියන්ගේ අසමසම බවට එක් නිදසුනකි. එම අසමසම දෙවියන් වූ අල්ලාහ් දෙවියන් තමා හඳුන්වා දීමේදී ශුද්ධ වූ කුර්ආනයේ 40 වෙනි පරිච්ඡේදයේ 64 හා 65 වෙන වාක්‍යයෙහි මෙසේ පවසයි. අල්ලාහ් නුඹලාට පොළව වාසස්ථානයක්ද අහස වියනක්ද කළේය. තවද ඔහු නුඹලාව මූර්තිමත් කොට නුඹලාගේ ස්වරූපය අලංකාර කොට යහදයින් නුඹලාට සම්පාදනය කළේය. ඔහුයි නුඹලාගේ හිමි අල්ලාහ්. සියලු ලොවෙහි අල්ලාහ් අතිශ්‍රේෂ්ඨයි. ඔහු සදාතනිකය. ඔහු හැර වෙන දෙවියෙක් නැත. ඉහත කුර්ආන් වාක්‍යයෙන් දෙවියන් තමා අල්ලාහ් යනුවෙන් හඳුන්වා දීමෙන් නතර නොවී තවත් සුවිශේෂ වූ කරුණක් ඒහා බද්ධ කොට පවසයි. එනම් මාහැර වෙන දෙවියෙක් නැත යන්නයි. ඉස්ලාම් ඒකදේවවාදය මූලික පදනමක් කරගත් බහුදේවවාදය ප්‍රතික්ෂේප කරන දහමකි. ඉස්ලාමයේ ඉගැන්වීමට අනුව අල් කුර්ආනය යනු දෙවියන්ගේ වාක්‍යයන් පමණක් අන්තර්ගත වූ ශුද්ධ වූ ග්‍රන්ථයකි. එහි සඳහන් ආකාරයට ආරම්භ මිනිසාගේ පටන් දහස් ගණන් වක්තෘවරුන් දූතයන් එවන ලද්දේ මෙම ඒකදේවවාදය පොළොවෙහි ස්ථාපනය කිරීම සඳහාය. එය ශුද්ධ වූ කුර්ආනයේ 21 වන පරිච්ඡේදයේ 25 වෙනි වාක්‍යයෙහි මෙසේ සඳහන් වේ. මා හැර වෙන දෙවියෙක් නැත යන්න පවසා මිස දේව දූතයෙකු නොඑව්වෙමි. මෙසේ ඉස්ලාම් දේවවාදය ඉදිරිපත් කරද්දී ඉස්ලාම්හි දේව විශ්වාසය කුමන ආකාරයේද යන්න අවබෝධ කර ගැනීමද ඉතා වැදගත් කාරණයකි. මන්ද ඉස්ලාම් පවසන දේවවාදය පිළිබඳව
කිසිදු අවබෝධයක් නොමැති තමන් විද්වතුන් යයි පවසා ගන්නා ඇතැම් පිරිස් එදා අතීත නොදීනු මිත්‍යාවන්හි ගිලී පැවති බ්‍රාහ්මය සමාජයේ විශ්වාසයන් වන මිනිස් මැවීම් මහා බ්‍රහ්මයාගේ මුඛයින් අත් දෙකින් කලවාවලින් හා යටිපතුලෙන් යන එම මිත්‍යා විශ්වාසය ඉස්ලාම් දහමද පවසන බව උපකල්පනය කරමින් ඉස්ලාම් දහමේ දේවවාදය විවේචනය කරයි. ඉස්ලාම් දහම උගන්වන දේව විශ්වාසය වන්නේ දෙවියා යනු සර්ව බලධාරියා යන්නයි. එනම් සියල්ල කෙරෙහි බලය ඔහු සතුය. ඔහු සර්ව පාලකයාය. එනම් මුළු විශ්ව පාලනයම ඔහු සතුය. ඔහු සර්වඥානියාය. එනම් සියල්ල කෙරෙහි අතීතය වර්තමානය හා අනාගතය පිළිබඳව ඥානය ඔහු සතුය. ඔහු මැවුම්කරුවානන්ය. එනම් සියල්ල මවන ලද්දේ ඔහු විසිනි. ඔහු සදාකාලිකය. එනම් ඔහුට ආරම්භයක් මෙන්ම අවසානයක්ද නැත. ඔහුට කිසිවක් පින් ළමයි බිරිඳ දෙමාපියන් ආහාර කෙරෙහි අවශ්‍යතාවයක් නැත්තේය. ඔහුට කිසිවකටත් සමකල නොහැක. එසේම කිසිවක් ඔහුට සමකල නොහැක. ඔහු ජාතක නොකරන්නේය. ඔහුද ජාතක කරනු නොලැබීය. ඔහු මහා කාරුණිකය, පරම දයාලුය. මේ ආකාරයට පෙළගස්සාගෙන යා හැකි. ඉහත සඳහන් මූලික කරුණු කෙටිකොට ශුද්ධ වූ කුර්ආනයේ කුඩා පරිච්ඡේදයක් වන එනම් 112 වෙනි පරිච්ඡේදයේ දෙවියන් මෙසේ පවසයි. ඔහු ඒකීයයි කියව. ඔහු සදාකාලිකය. ඔහුගේ බලය අසීමිතය. ඔහු ජාතක නොකරන්නේය. ඔහුද ජාතක කරනු නොලැබීය. ඔහුට සමාන වන කිසිවක් නැත යනුවෙන් එම පරිච්ඡේදයේ දෙවියාණන් සඳහන් කරයි. මෙසේ ඉස්ලාම්හි දේව විශ්වාසය ඉදිරිපත් කරද්දී අතීතයේ මෙන්ම වර්තමානයේද සමාජය මතු කරන ජනප්‍රිය ප්‍රශ්න කිහිපයක් ඇත. එනම් දෙවියන් බිහි වූයේ කෙසේද? දෙවියන් හට දරුවන් බිරිඳන් පවුලක් නොවූයේ මන්ද? සියල්ල එකම දෙවියන් ඉටු කිරීම ප්‍රායෝගිකද යන්නේය. මා ප්‍රිය සහෝදර සහෝදරියනි, ඉහත ප්‍රශ්නයන් වල ඇති සාධාරණ බව කොපමණද යන්නත් ඉස්ලාම් දහම මේ පිළිබඳව කුමක් පවසනවාද යන්නත් දැන් අවධානය යොමු කරමු. පළවෙනි ප්‍රශ්නය නම් දෙවියන් බිහි වූයේ කෙසේද යන්නේය. මෙය අදේවවාදීන් මතු කරන ජනප්‍රිය ප්‍රශ්නයකි. ඉස්ලාම් දහමේ ඉගැන්වීමට අනුව දෙවියන් හට ආරම්භයක් මෙන්ම අවසානයක්ද නැත. ඔහු සදාකාලිකය. මේ නිසා එම ප්‍රශ්නයටම ඉස්ලාම් දහම තුල ඉඩක් නැත. මෙවැනි ප්‍රශ්නයක් මිනිසුන් හට ඇතිවන්න ප්‍රධාන හේතුවක් ඇත. එනම් මිනිසාට සාපේක්ෂව දෙවියන් දෙස බැලීමයි. නමුත් දෙවියන් යනු සියලුම ආකාරයේ දුර්වලතාවයන්ගෙන් බැහැර වූ සුපිරි ශක්තියකි. අද මිනිසුන් බිහිවීමට හේතුවන දෙමාපියන් සිටින වාසේ ඇයි දෙවියන් හට දෙමාපියන් නැත්තේ යන්න මොවුන්ගේ ප්‍රශ්නවල පසුබිමයි. දෙවියන් හට දෙමාපියන්ගේ අවශ්‍යතාවය ඇත යන්න දුර්වලතාවයකි. මන්ද අවශ්‍යතාවයක් ඇත යන්න එහි දුර්වලතාවයක් තිබේ යන්නයි. දුර්වලතාවයක් ඇත්තෙකු දෙවියෙක් විය නොහැක. මේ අනුව දෙවියන් යනු දුර්වලතාවයන් හා අවශ්‍යතාවයන්ගෙන් බැහැර වූවෙකි. එම නිසයි ශුද්ධ වූ කුර්ආනයේ ලම් යලිද් වලම් යූලද් ඔහු ජාතක නොකරන්නේය. ඔහුද ජාතක කරවනු නොලැබීය යනුවෙන් පැවසෙන්නේ. මෙවැනි ප්‍රශ්නයන් සමාජය තුල බුද්ධිමත් තර්කයන් ලෙස මතු කළද ඉන් පෙනී යන්නේ මිනිසාට දෙවියන් කෙරෙහි තිබෙන අනවබෝධයයි. මෙවැනි ප්‍රශ්න මතු කරන්නන් අතර බෞද්ධයින්ගෙන්ද සැලකිය යුතු පිරිසක් සිටී. බෞද්ධයින් මතු කරන මෙම ප්‍රශ්නය සඳහා ඔවුන් පිළිගන්නා දහම තුලම මෙම ප්‍රශ්නයට පිළිතුරු ඇත. එනම් බුදු දහමට අනුව ජීවි උපත් ආකාර 4කට සිදුවේ.
එනම් අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික යන්නයි. මෙහි ඕපපාතික අවස්ථාව යනු දෙමාපියන් නොමැතිව ජීවියකු පහළවන අවස්ථාවයි. බෞද්ධ විශ්වාසයට අනුව මේ ගණයට දෙවියෝ, භූතයෝ හා බ්‍රහ්මයෝ අයත් බව විශ්වාස කෙරේ. ඒ අනුව බුදුදහමේ සඳහන් ආකාරයට බැලුවත් දෙවියන් යන්න දෙමාපියන්ගෙන් තොර වූ නිර්මාණයකි. ඉස්ලාම් දහම බුදුදහමේ පවසන ආකාරයේ දෙවියන්ගේ බිහිවීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඉස්ලාමයේ විශ්වාසය වන්නේ දෙවියන් යනු ආරම්භයක් මෙන්ම අවසානයක් නැති ඔහු සදාකාලික යන්නයි. මේ නිසා දෙවියන් බිහි වූයේ කෙසේද යන්න ප්‍රශ්නයට ඉස්ලාම් දහමෙහි ඉඩක් නැති යනුවෙන් ඔබට තේරුම් ගත හැක. මා ප්‍රිය සහෝදර සහෝදරයනි, සමාජයේ මතු කරන ජනප්‍රිය ප්‍රශ්න කිහිපයෙන් දෙවැනි ප්‍රශ්නය නම් දෙවියන් හට පවුලක් නොවුයේ මන්ද? මේයද ඉහත ප්‍රශ්නයට සමාන ප්‍රශ්නයකි. මෙම ප්‍රශ්නයටද හේතුව මිනිසාට දෙවියන් පිළිබඳව තිබෙන අනවබෝධය හා මිනිසාට සාපේක්ෂව දෙවියන් දෙස බැලීමයි. මිනිසාට බිරිඳක්, පවුල් ජීවිතයක් තිබෙන වාසේ ඇයි දෙවියන්ට නැත්තේ යන්න මෙම ප්‍රශ්නයේ පසුබිමයි. මුලින්ම මිනිසාට පවුලක්, එසේත් නැත්තම් ඇයි බිරිඳක්ගේ හා දරුවකගේ අවශ්‍යතාවය ඇතිවෙන්නේ යන ප්‍රශ්නයට අවධානය යොමු කළේ නම් ප්‍රධාන වශයෙන් මිනිසාට රාගය නැමැති දුර්වලතාවය ඇතිවේ. එවිට කාමසේවනයේ යෙදීමට අවශ්‍ය වේ. ඒ සඳහා බිරිඳකගේ අවශ්‍යතාවය ඇතිවේ. තමන් මහලුවියට පත්වන විට තමාව රැකබලා ගැනීම සඳහා දරුවෙකුගේත් එම දරුවා බිහිකිරීම සඳහා බිරිඳකගේත් අවශ්‍යතාවය ඇතිවේ. මේ ආකාරයට අනන්ත වූ දුර්වලතාවයන් හේතු කොටගෙන ඇති වූ අවශ්‍යතාවයන් සඳහා මිනිසාට පවුලෙකුගේ අවශ්‍යතාවය ඇතිවේ. නමුත් ඉස්ලාම් දහමේ විශ්වාසයට අනුව දෙවියන් දුර්වලතාවයන්ගෙන් බැහැර වූයෙකි. එම නිසා පවුලකගේ අවශ්‍යතාවය දෙවියන් හට ඇති නොවේ. ලාංකීය සමාජයේ තවත් ප්‍රධාන දහමක් වන ක්‍රිස්තියානිවරුන්ගේද ඉස්ලාම් දහම පවසන ආකාරයේ දේව විශ්වාසයක් පැවතුනත් එහිද සමහරක් නිකායවාදීහු දෙවියන්ගේ දරුවෙකු යේසුස් එනම් නබි ඊසා අලයිහිස්සලාම් තුමායයි පැවසීම තුළ ඔවුන් හා ඉස්ලාම් අතර පරස්පරතාවයක් ඇතිවේ. එනම් ඔවුන් ත්‍රිත්වයත්වය නම් සංකල්පයක් ඉදිරිපත් කරමින් යේසුස් නබි ඊසා අලයිහිස්සලාම් තුමා දෙවියන්ගේ පුත් බව විශ්වාස කරයි. මෙම ක්‍රිස්තියානිවරුන්ගේ විශ්වාසය ශුද්ධ වූ කුර්ආනය තරයේ ප්‍රතික්ෂේප කරයි. එනම් අල්ලාහ් දෙවියන් ගැනද ඔහුගේ රසූල්වරයා ගැනද විශ්වාස කරව. දෙවියන් තිදෙනෙකු යයි නොකියව්. ඇත්තෙන්ම අල්ලාහ් එකම දෙවියෙක්මය. ඔහුට දරුවෙකු සිටීමෙන් ඔහු සුවිශුද්ධය යනුවෙන් කුර්ආනය මෙසේ ප්‍රතික්ෂේප කරයි. ඉහත කිතු දහමේ විශ්වාසය වන දෙවියන්ට දරුවෙකු සිටී යන්නත් ඔහුට දේව ශක්තියින් තිබුණා යන්නත් ඉස්ලාම් ප්‍රතික්ෂේප කරන අතර ඔහු දුර්වලතාවයෙන් සුවිශුද්ධ බවද ඉස්ලාම් තරයේ පවසා සිටී. මෙමගින් අපට දෙවියන් හට පවුලක් නොමැත යනුවෙන් තේරුම් ගත හැක. මා ප්‍රිය සහෝදර සහෝදරියනි, සමාජයේ මතු කරන තුන්වන ප්‍රශ්නය නම් සියල්ල එකම දෙවියන් ඉටු කිරීම ප්‍රායෝගිකද යන්නයි. මෙවැනි ප්‍රශ්නයක්ද ඉදිරිපත් වීමට ප්‍රධාන හේතුව දෙවියන් පිළිබඳව මිනිසාට තිබෙන අනවබෝධයයි. එනම් දෙවියන්ටද ඇත්තේ මිනිසුන්ට සමාන ශක්තියින් හා හැකියාවන් පමණක් යයි උපකල්පනය කරගෙන සිටීමයි. මිනිසාට කුමක් කළ හැකිද? එයම තමා දෙවියන්ටත් කළ හැක්කේ යයි අප සිතන්නේ නම් එවැනි දෙවියෙකුගේ අවශ්‍යතාවය මිනිසාට ඇති නොවේ. මන්ද මිනිසා දෙවියන්ගෙන් බලාපොරොත්තු වන්නේ තම ශක්තියෙන් ඉටු කළ නොහැකි, තම හැකියාවෙන් පමණක් ලබාගත නොහැකි යම් කාර්යයක්, ඉලක්කයක් දෙවි පිහිටෙන් ඉටු කර ගැනීමයි.
එසේ එය සිදුවීමට නම් දෙවියා යනු මිනිස් ශක්තියින් හැකියාවන් හා බුද්ධීන් ඉක්ම වූවක් විය යුතුය. සුපිරි නිර්මාණයක් යයි පවසන මිනිසා සැබවින්ම එක් අන්තයකින් සුපිරි වූවත් තවත් අන්තයකින් දුර්වලයකි. ඔහුගේ පෙනීම ඇසීම මේ සියල්ල ඇත්තේ සැබවින්ම දුර්වල මට්ටමකයි. මිනිසාගේ පෙනීම දෙස අවධානය යොමු කළේ නම් ඔහුට වඩාත් දුර මෙන්ම වඩාත් සමීපවද දැකිය නොහැක. උදාහරණයක් ලෙස වඩා දුර යන අහස් යානයක් දැකිය නොහැක. එසේම තම ඇස් කණ්ණාඩියේ ඇති කුණු කණ්ණාඩිය ගලවා බැලීමෙන් මිස දැකිය නොහැක. එසේනම් මිනිසාගේ දැකීම සීමා සහිතයි. ඇසීම වූවද එසේමය. යම් සංඛ්‍යාතයකට වඩා වැඩි වූවත් අඩු වූවත් ඇසිය නොහැක. එසේම දරුවන් දෙදෙනෙකු එක් ස්ථානයක දබර වේ නම් එසේත් නැත්තම් කතා කරමින් සිටීනම් ඒ දෙදෙනාගේ ක්‍රියාවන් අප එක විට අධීක්ෂණය කරන්නෙමු. එසේම ඒ මොහොතේ දුර ප්‍රදේශයක සිදුවන සිදුවීමක් අධීක්ෂණය කිරීමට හෝ සවන් දීමට අපට නොහැක. නමුත් ඉස්ලාමීය විශ්වාසය අනුව දෙවියන් මේ විශ්වයෙහි සියල්ල එක විට අධීක්ෂණය කරමින් සියලු දෙනාගේ ප්‍රාර්ථනයන් එක විට සවන් දීමටත් ශක්ති සම්පන්නය. මේ ඇසූ පමණින් මුස්ලිම් නොවන්නන් හට එය පිළිගැනීමට තරමක් අපහසු වනු ඇත. එයට හේතුව ඉස්ලාම් භක්තිකයින් හැර අන් සියලුම ආගමිකයින් දෙවියන් අවබෝධ කරගෙන සිටින්නේ මිනිසාට සාපේක්ෂව වීමයි. එනම් මිනිසා දෙවියන් දකින්නේ මිනිසාට කළ නොහැකි දේ දෙවියන්ටත් කළ නොහැක යන පදනමේ හිඳයි. මිනිසා දෙවියන් සම්බන්ධයෙන් ඉහත සඳහන් ආකාරයේ ශක්තියින් බලයන් ඇති බව අවබෝධ කරගන්න මැලි වූවත් දෛනික කටයුතුවලදී මිනිසා මෙය ප්‍රායෝගිකව අවබෝධ කරගෙන සිටී. උදාහරණයක් ලෙස අෆ්ගනිස්තානයේ තිබෙන අවි ආයුධ ඇමරිකාව චන්ද්‍රිකා මගින් නිරීක්ෂණය කරන බවද කිසිවෙක් පැවසුවා නම් ඒ සැනින් එය අවබෝධ කරගන්නෙමු. එසේ අවබෝධ කරගන්නා අපහට මේ සංකීර්ණ වූ විශ්වය මවා එහි මෙම චන්ද්‍රිකා පවා නිර්මාණය කළ හැකි බුද්ධිමත් වූ මිනිසාව මැවූ දෙවියන් හැට මෙම ශක්තිය නැතැයි සිතීම දෙවියන් පිළිබඳව හා දේව ශක්තිය පිළිබඳව තිබෙන අනවබෝධය හා කෙසේ හෝ දේවවාදය ප්‍රතික්ෂේප කළ යුතුය යන අන්තවාදීත්වය පැහැදිලි කරනවා මිස දේව විශ්වාසය හෝ දේව ශක්තිය ප්‍රතික්ෂේප කිරීමක් මින් සිදු නොවේ. එසේනම් මෙම ප්‍රශ්නවල ඇති සාධාරණ බව කොපමණද යන්න ඔබට අවබෝධ කර හමාරය යනුවෙන් මා විශ්වාස කරමි. දැන් අපි තෞහීද් හෙවත් ඒකදේවවාදයේ කොටස් කුමක්දැයි විමසා බැලීම ඉතා උචිතය කියා මා සිතමි. ඒවා කොටස් 3කට බෙදෙයි. එනම් තෞහීද් අර්-රුබූබිය්යා, දෙවැනි එක තෞහීදුල් උලූහිය්යා, තුන්වෙනි එක තෞහීදුල් අස්මාኢ වස්සිෆාත්. පළවෙනි එක තෞහීදුර් රුබූබිය්යා යනු මේ අල්ලාහ් තම ක්‍රියාවන්හි තනිවම යෙදෙන්නෙක් බවට විශ්වාස කිරීමයි. එනම් ඔහු පමණයි මැවුම් කරුවා ලොව පරිපාලනය කරන්නා වන අධිපති වෙයි යන කරුණු හා ඊට සමාන වෙනත් කරුණු මෙහි අඩංගුවේ. දේව ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් වෙයි. සියලු ප්‍රශංසා හිමි වෙන්නේ විශ්වය මවා පාලනය කරන සර්ව බලධාරී අල්ලාහ්ටමය. තෞහීදුර් රුබූබිය්යා මෙය පළවෙනි තෞහීදුර් රුබූබිය්යා තෞහීදෙහි පළවෙනි කොටස වේ. දෙවැනි කොටස තෞහීදුල් උලූහිය්යා මෙය අපගේ නැමදුම් හා අවනතවීම් සියල්ල අල්ලාහට පමණක් සීමා කිරීමයි. නිදසුන් වශයෙන් යාඥා කිරීම, සලාත් කිරීම, ප්‍රාර්ථනා කිරීම, බාරවීම, සත්ව කැප කිරීම, කුර්බාන් දීම, උදව් පැතීම, යමක් බාර කිරීම එනම් තවක්කුල් තැබීම, කිසියම් කාර්යකදී තීරණය ගැනීම, සියලුම ක්‍රියාවන්හි අල්ලාහට බියව කටයුතු කිරීම යනාදී හා මීට සමාන අනෙක් කාර්යද අල්ලාහ් වෙනුවෙන්ම ඉටු කිරීම ගෙන දැක්විය හැකිය. මෙය තෞහීදුල් උලූහිය්යා යනු තෞහීද්හි දෙවැනි
කොටස වේ. එසේම තෞහීදුර් රුබූබියා තෞහීද් උලූහියා යනාදී අරමුණ කුමක්දයි දැනගැනීමත් ඉතා අවශ්‍ය කරුණකි. මේ දෙකෙහි අරමුණ නම් අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වීම, ජනයින් පෙළඹවීමයි. පළමුවෙන් ජනයින් අල්ලාහ්ගේ ශ්‍රේෂ්ඨත්වය, උත්තරීත භාවය, මහඟුත්වය නිසි ලෙස වටහාගෙන යුතුයි. එවිට ජනයින් පහත්ව කටයුතු කිරීමටද වැඳුම් පිදුම් හා අනෙකුත් කාර්ය ඉටු කිරීමටද ඇත්තේ එකම දෙවියෙක් වූ අල්ලාහ් බවට සැකයෙන් තොරව පිළිගනී. මෙම පිළිගැනීම ක්‍රමයෙන් වර්ධන වී දැඩි විශ්වාසයක් බවට පත්වෙයි. මෙම විශ්වාසයටයි ඊමාන් යනු කියන්නේ. තුන්වැනි කොටස නම් ඒක දේවවාදයේහි තුන්වැනි කොටස නම් තෞහීදුල් අස්මාኢ වස්සිෆාත්. මේ වනාහි අල් කුර්ආනයේ හා නබිවදන්හි සඳහන් වන අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමයන් හා ගුණාංගයන් කෙරෙහි දැඩි විශ්වාසය ඇති කර ගැනීම වේ. අල්ලාහ්ගේ ගුණයන්හි කිසිදු වෙනසක් නොකිරීම, ඔහුට මනක්කල්පිත භෞතික රූපයක් මවා නොදැක්වීම, මිනිස් රුවක් මවා නොපැන්වීම යනාදිය අපගේ පරම යුතුයකම් වන්නේය. මෙහි නොකල යුතු බවට පවසා ඇති දේ ගැන නොතකා හැසිරීම නුවණටද හුරු නැත. අල්ලාහ් ගැන නියම වැටහීමකින් යුතුව කටයුතු කිරීම නුවණැති අයගේ උතුම් ක්‍රියාකාරීත්වයට අගනා නිදසුනකි. අල්ලාහ් මෙසේ අල් කුර්ආනයේ පවසයි. ඔහු මෙන් කිසිවෙකු නැත. ඔහු සෑම දෙයක්ම අසන්නෙකි, බලන්නෙකි වෙයි. එනම් මා ප්‍රිය සහෝදර සහෝදරියනි, මේ තෞහීද් හෙවත් ඒක දේවවාදයේහි කොටස් තුන වේ. එනිසා මා ප්‍රිය සහෝදර සහෝදරියනි, මේ ලෝවේ ජීවත් වන කාල වකවානුව තුල සත්‍ය දෙවියාණන්ව අවබෝධ කර මරණින් මතු ජීවිතය ඉතා සුපිරි ජීවිතයක් කර ගැනීමට අල්ලාහ් අප සැමට වාග්ය ලබා දෙත්වා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් මා ඔබෙන් සමුගන්නෙමි. ව ආඛිර් දඅවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.